ගේම් ගැහුවට මේ විභාග ෆේල් වෙන්නේ නැහැ. හැබැයි ඒවා සීමාවක් තියෙනවා. සීමාවක් තියාගෙන ඕනේ මගුලක්. අවුරුදු 2ක් විතර ඇදලා ඉඳලා ඔන්න රිලීස් වුණා නේද GTA 6 එක. අද ඉඳන් ඒගොල්ලෝ ප්‍රී ඕඩර්ස් බාර ගන්න ගත්තා ජූනි 25 උදේ ඉඳන්. එතකොට නොවැම්බර් 19 කියනවා ඒගොල්ලෝ රිලීස් කරන්නේ PlayStation වලටයි Xbox වලටයි තමයි රිලීස් කරලා තියෙන්නේ. PC වලට රිලීස් වෙනවා ඉස්සරහට. රිලීස් කරලා තියෙන්නේ $79කට ස්ටෑන්ඩඩ් එඩිෂන් එක. ඊට පස්සේ අල්ටිමේට් එඩිෂන් එක රිලීස් කරලා තියෙනවා $99කට. කියන්නේ 180යි. ඕකේ දැන් GTA 5 එක වගේ දෙගුණයක් විතර මැප් එකක් එනවලු. ස්ටේට් ඔෆ් ලියොනිඩා කියලා. ඕක බෙදෙනවා කොටස් 5කට වගේ මං හිතන්නේ දිස්ත්‍රික් 5කට වගේ බෙදෙනවා කියනවා. තව ප්‍රධාන දෙයක් තමයි ඕක Vice City ප්ලේ කරලා තියෙනවනේ. හැමෝම Vice City ගහලා තියෙනවා. Vice City ගහලා නැති එක නෑනේ. ඔය Vice City එකම තමයි බේස් කරගෙන ඒ ෆ්ලොරිඩා රීජන් එක අරගෙන එහෙම තමයි හදලා තියෙන්නේ ඒගොල්ලෝ. ඕකේ ඔය ප්‍රී ඕඩර්ස් දාන අයටත් ඒ Vice City එකේ පැක් එක හම්බ වෙනවා කියනවා. Vice City එකේ වින්ටේජ් කා කලෙක්ෂන් එක ඊට පස්සේ ඔය ඇඳුම් එහෙම ඔය සීන් ටිකක් හම්බ වෙනවා කියනවා. ප්‍රී ඕඩර්ස් දාන අයට ඔය ජූනි 25 ප්‍රී ඕඩර්ස් දාන්න දීලා තියෙන යාගේ ප්‍රී ඕඩර්ස් දාන අයට එහෙම සීන් එකක් හම්බ වෙනවා කියලා කියනවා. දැන් ඕකේ අපි මෙච්චර කාලයක් ගත්තාම දැන් GTA 5 4 3 ඕන එකක් ගත්තාම ඔය හැම එකේම ආවේ මේල් කැරක්ටර්ස්. දැන් GTA 6 එකේ වෙනසක් වෙලා තියෙනවා. ඕකේනවා ෆීමේල් කැරක්ටර්ස්. හොඳද? ඕකේනවා ලුසියයි ජේසනුයි කියලා ඩබලා. ඕක රියල් ස්ටෝරි එකකින් ඇවිල්ලා තියෙනවා කියන්නේ. මම රියල් ස්ටෝරි එකත් ඔයගොල්ලන්ට ගේන්නම් කොයි වෙලේ හරි. ශ්‍රී වෙලාවක් හම්බුණත්. ඔය ලුසියයි ජේසනුයි තමයි මේන් රෝල් දෙක. ඔය දෙක අපිට ශිෆ්ට් කරගෙන එක්ක මේල් එක්ක ෆීමේල් කැරක්ටර් එක ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි GTA V ගත්තත් ඕකේ තිබ්බේ ඔය GTA ට්‍රෙවොයි මයිකලුයි ෆ්‍රැන්ක්ලිනුයි නේ. ඔය තුන් දෙනෙක් සම්පූර්ණ GTA හිස්ටරි එකේම ෆීමේල් කැරක්ටර් එකක් ඇවිල්ලා නැහැ. දැන් මේ GTA 6 එකේ තමයි ෆීමේල් කැරක්ටර් එකක් ඒගොල්ලෝ හඳුන්වලා දෙන්නේ. කපල් එකක් විදියට යන්නේ. ඕකේ එන ආතල් සීන් නෙයි ඈ. දැන් මතකනේ GTA 5 6 5 4 තියද්දිත් කොහොම ආතල් තිබ්බද කියලා මේල් ෆීමේල් කැරක්ටර් එකක් නැතුව දැන් මෙතන කපල් එක කම්බයින් වෙලා ක්‍රිමිනල් ඇක්ටිවිටිස් කරන සීන් එකක් තියෙන. එතකොට සුපිරි ආතල් ටිකක් තියෙයි ඈ උඹලට. 18ක් නෑනේ තව. 18යි නේ. 18 උනුත් ඉන්නවා 17 උනුත් ඉන්නවා. උඹලට ගන්න බෑ 18න් උඩ. මේ එතකොට ඕකේ ආතල් ටිකක් අනිවාර්යෙන් සෙල්ලම් කරන්න ආසාවෙන් ඉඳපල්ලා. මේ අර පිස්සෝ වගේ PUBG ගහනවා වගේ උඹලා සෙට් එක PUBG Free Fire ගහනවා වගේ නෙමෙයි. නිකන් ෆ්‍රී ටයිම් එක ගහන්න සෙට් කරගන්න ලොකු දැම්ම නෙමෙයි. ඒ ලෙවල් එහෙම ඉවර කරලා ආතල්යක් දාන්න ඕවා ගත්තේ නැත්. ඔය ආතල් ගත්තේ නැත්නම් වැඩක් නැහැ. උඹලා මමයි ගමුකෝ. උඹලත් සෙල්ලම් කරනවා කියන්නේ එක මාත් සෙල්ලම් කරනවා. දැන් අපේ ගමු කවුරු හරි එකේ අපේ සෙනුක් ගමු. සෙනුක් සෙල්ලම් කරනවා මාත් සෙල්ලම් කරනවා. හොඳද? සෙනුක් අම්මට සිරි කෙලගෙන යනවා. ආයි ඔක්කොටම ගහගෙන මූ හෙනම මැර සීන් එකේ මූ ආයි එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඔක්කොම මරාගෙන ඔක්කොටම ගහගෙන එහෙම සීන් එකේ තමයි මූ සෙල්ලම් කරන්නේ ගේම් එක. මම සෙල්ලම් කරනවා හෙන සාමකාමීව මොකක් හරි ෂේප් මේ අල්ලසක් දෙන්න උනාම අල්ලසක් දීලා ෂේප් එකේ කප්පමක් දීගෙන ෂේප් එකේ ගේම් එක ගහගෙන ආයි සාමකාමීව ගේම් එක ගහගෙන යනවා. මූ එහෙම නෙමේ සෙනුක් එහෙම නෙමේ අම්මට සිරි කෙලගෙන යන්නේ ඉස්සරහට. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි වී ගත්තත් සාමාන්‍ය නෝමල් ගේම් එකක් ගත්තොත් ඕක සම්පූර්ණයෙන් මිෂන් එක කොහෙට බෙදුනත් අන්තිමට එක තැනකට සෙට් වෙනවා. දැන් ඔහොම ඇග්‍රෙසිව් වුණත් නැති වුණත් අපි හැසිරෙන විදිහත් එක්ක ගේම් එක වෙනස් වෙන්නේ නැහැ නේ. දැන් හැබැයි GTA 6 එකේ එහෙම නෙමෙයිලු. GTA 6 එකේ අපි රියැක්ට් කරන විදිහ අනුව අපේ සම්පූර්ණ ගේම් එක වෙන පැත්තකට හැරෙනවලු. එහෙම කියලා ඒගොල්ලෝ කියනවා. කොහොම වෙයිද දන්නේ ඉස්සරහට අපේ RDR2 එකෙන් RDR2 එකෙත් ඔය සීන් එක තිබ්බා. කියන්නේ ඒක ලොකුවට නෑ. ඒ උනාට ඊට වැඩිය ඇඩ්වාන්ස් කරලා කියනවා GTA 6 එකේ. කොහොම වෙයිද දන්නේ අපි ආවම බලමු. කොහොමද වෙන්නේ කියලා සීන් එක. තව සීන් එකක් තියෙනවා. දැන් ඔය ලංකාවේ සීන් එක තියෙන අම්මට සිරි හැප්පිච්ච ගමන් යනවා කැමරා අල්ලගෙන බස කාලා රෙකෝඩ් කරලා ඉවරලා දානවා නේද මේ Facebook ඔයි TikTok ඔයි Insta ඔක්කොම නැති මගුලක නැති මගුලක් නැහැනේ. ආයි ඇක්සිඩන්ට් එකක් දැක්කත් ඇති මොකක් හරි වුණා දැක්කත් ඇති අරු මැරිලා ඌ ගෙනියන්න කවුරුත් නැහැ. මුන් වීඩියෝ කරනවා. එහෙම සීන් එක තියෙන්නේ දැන්. ඔයගේ සීන් එකක් තියෙනවා GTA 6 එකේ. සම්පූර්ණ සෝෂල් මීඩියා එකක් තියෙනවා. ඉන් ගේම් සෝෂල් මීඩියා එකක් තියෙනවා. එතකොට ඕකේ අපිට ඒ NPC ලා කියන්නේ non playable characters ලා අපිට සෙල්ලම් කරන්න බැරි characters ලා උන් අපි මොකෙට හරි ගැව්ව ගමන් උන් ගිහින් වීඩියෝ කරලා ඉවරලා දානවා සෝෂල් මීඩියා වල. ඊට පස්සේ
පොලිසියෙන් ගෙන සීන් හොම සීන් වෙනවායි කියලා කියනවා කොහොම වෙදන්න ඒගොල්ලො කියනවා හෙම වෙනවා කිය තාම ගේම ඇවිල්ල නෑන තාම රූමස් තම යන්නේ තව අපේ මැප්පෙක් ගත්තොත් ඔය මැප ස්ටේට of ලියනිඩන් ස්ටොට ලියනි කියන්න ෆ්ලොරිඩ බේස් කරගෙන හැදිච්ච ඒරියක් එතකොට වයිසිට වගේ වයිසිට එක වගේම තමයි එතකොට ඕකේ සම්පූර්ණ ඇප් මේ සයිට් ඇත් තියෙනවා ස්ටේට of ලියනිලා කියලම වෙබ්සයිට් වෙබ්සයි Google එක සර්ච් කොලොත් එයි ස්ටේට of ලියනිඩා.com හරි මක්කරසින්න ඉහිම් බාන්ඩ පට්ටාතල්ල ඒගැන්නේ ඇතුරට කිහිල්ලවෙලා අපට ඒක තියෙන පික්ටර්ස් මේ බලන්ඩත් පුළුවන් ඉට පස්සේ ඕකෙන් එතනි ලොකෙට් කරන්න පුළුවන් රියල් මැප් එක ඒක උඩ බලා රියල් මැප් එකට යන්න පුළුවන් රියල් මැප් එක කොහොමද කොතන තියෙන්නේ මේ ඇඩ්‍රස් උත් එක්ක ඔක්කොම බලාගත්ත හැකි අපේ මැප් එකේ තියෙන තැනම රියල් මැප් එකෙත් බලා ගන්න පුළුවන් ආත ලේක් සුට්ටක් ගිහින් බලන්න කට්ටියම මම ලින්ක් එකක් දාන්නම් ඕකේ අර ට්‍රේල් එකත් එක්ක ඒගොල්ලෝ ට්‍රේල් එකේ තියෙන පික්චර්ස් ඊට පස්සේ එක එක පික්චර්ස් දාලා ගේම් එකේ තියෙන පික්චර්ස් උත් දාලා හදලා තියෙනවා මේ මැප් එකේ අපිට ක්ලික් කරලා පොයින්ට් එක ක්ලික් කරලා ඒක ගන්න පුළුවන් මැප් ෆොටෝස් උත් ෆොටෝස් එහෙම ට්‍රේල් එකේ යන පාට් එකත් අපිට හොයාගෙන ඉවරලා බලන්න පුළුවන් ඒකත් බලාගෙන කට්ටියම ඉතින් ට්‍රේල් එකේ යන සීන් එකම ඒ මැප් එකේ තියෙනවා මැප් එකේ පොයින්ට් කරලා අපිට ගත්ත හැකි තියෙන තැන ඒ බිල්ඩින් එකම ඒ ගඟද ඇලද මොකද්ද ඔය තියෙන සීන් එකත් එක්කම ඔක්කොම ගන්න පුළුවන් කට්ටියම කොහොම හරි සෙල්ලම් කරමු ඒලෝ ඉවර කරලා හරි ඒලෝ ඉවර කරනකන් ඉඳපල්ලා දැම්ම ගහන්න ලෑස්ති වෙන්න එපා 24ක් 25ක් විතර වෙනවනේ PS5 එකක් තියෙනවා නම් අරගෙන ගහපල්ලා කමක් නැහැ දැන් ඕවා ගහන්න තු දැන් ගහන්න තු කොයි කාලේ ගහන්නද නේ හැබැයි වෙන්නේ නැතුව වෙලාවත් තියාගෙන සෙල්ලමුත් කරලා ගේමුත් ගැහුවා ගේම් ගැහුවට මේ විභාග ෆේල් වෙන්නේ නැහැ හැබැයි ඒවා සීමාවක් තියෙනවා සීමාවක් තියාගෙන ඕනේ මගුලක්